ඉතින් මේකවා දැකලා තියෙනවද ඔය Facebook එකේ එහෙම ඔය රට යන උන්ට බනිනවා. රට යන දැන් ඉගෙනගෙන රට යන අය ඉන්නේ වෙන රටවල් වලට. එයාලට පළු යන්න බන්නව දැකලා තියෙනවා. මාත් දැකලා තියෙනවා. මොකද්ද ගිහිල්ලා සැප විඳිනවා අපේ බද්දු සල්ලි වලින් ඉගෙන ගත්තා. මම දැක්කා එක්කෙනෙක් දාලා තියෙනවා කියන්නේ රට යනවා නම් අර ඉගෙන ගන්න මොකක් ඩිග්‍රියක් කරනකොට අර යම් කිසි මුදලක් රජයෙන් වියදම් කරනවා උදාහරණයක් නෑ ඉංජිනේරු එකක් ගත්තා ලක්ෂ 80ක් විතර වියදම් කරනවා කියලා කියනවා. කියන්නේ එයා එකේ ඉඳලා ඩිග්‍රිය දෙනකම්ම ඔය වගේ ගණක් යනවා කියලා කියනවා. ඒ කට්ටිය කියනවා ඉතින් අඩුම ගානේ ඒ ගාන ගෙවල යන්නේ කියලා මම ඉතින් කට්ටිය කමෙන්ට් එකේ දාලා තියෙනවා. දැන් ඔයා මොකද හිතන්නේ ඒක? රට යන්නේ හොඳද නැත්නම් දැන් මෙහෙන් ඩිග්‍රියක් ගත්තොත් මෙහෙම ඉන්න ඕනද මෙහෙ මිනිස්සුන්ටම සේවය කරන්න ඕනද නැත්නම් පිටට ගියත් ප්‍රශ්නයක් නැද්ද? මොකද හිතන්නේ කියන? මට නම් හිතෙන රට යන එක ප්‍රශ්නයක් නෑ කියලා. ඒ ප්‍රශ්නයක් නෑ. මොකද දන්නවද? සාමාන්‍යයෙන් රටක් දියුණු වෙනවා කියනකොට අර විදේශ විනිමය එහෙම ඕනේනේ. ඒක දන්නවනේ. ඒ විදේශ විනිමය එහෙම ලංකාවට එන්න දැන් හිතන්නකෝ එක්කෙනෙක් රට ගියා කියලා. හරිද? එයාගේ පවුල කට්ටිය ලංකාවේ ඉන්නවනම් එයා අනිවාර්යෙන් ලංකාවට එනවා. මම දැක්කර එක මේ ලේඩි කෙනෙක් දාලා තියෙන එයා දත් පුරවන්න ලංකාවට ආවා කියලා. ඒකට එහෙම කට්ටිය බැලලා තිබ්බ. ඇත්තට මේක හොඳයි. එයා දත පුරවන්න ආවා කියලා සේවාවක් ගන්න මෙහෙට ආවා. එයාගේ තියෙන සල්ලි වියදම් කරනවා. අනික එයා ඔය එනවා කියන්නේ පවුලේ කට්ටිය බලන්න කීයක් නම් දේවල් අරන් එනවා. ඔව් අනික දැන් එහෙ නෑ එහෙ ඉන්න මිනිස්සු ලංකාවේ මිනිස්සුන් සල්ලි දානවානේ. ඔව් ඒක තමයි මම කියන්නේ. සල්ලි දානවා එහෙම. ඒවා දාන්නේ ඩොලර් එකේ. ඔව්. ඩොලර් විදියට සල්ලි දානකොට ලංකාවේ ඩොලර් සංචිතය තමයි වැඩි වෙන්නේ. ඔව්. මෙහෙ රුපියල් වෙනා රුපියල් කරගෙන මෙහෙ මිනිස්සු එක පාවිච්චි කරනවා. ඔව්. එතකොට මේ ඒ සල්ලි එනවා. හරිද? ඊළඟට තව දෙයක් තමයි දැන් හිතන්නකෝ මිනිස්සෙක් ඉගෙන ගන්නවා කියලා. ඒ මිනිස්සයා ඉගෙනගෙන ඒ මිනිස්සයාගේ තියෙන දැනුම මට්ටමේ හැටියට ඒ මිනිස්සයාට තව කියන්නේ අපි ලංකාවට දෙයක් කරන්න ඕනේ තමයි. නෝ ලෝකෙට දෙයක් කරනවා කියලා හිතන්නකෝ. ඔව් දැන් සමහර ඒවා දැන් සමහර ඩිග්‍රී ගත්තාම ඒ ඩිග්‍රී කරාට ඇත්තටම ලංකාවේ ජොබ් නැහැ ඒවට. ජොබ් නැහැ. ලංකාවේ ජොබ් නැහැ නිකන් ඊට පස්සේ ඩිග්‍රී ඇස්ට්‍රොලොජි පැත්තට යන එක්කෙනෙක් වගේ නයි. ඉතින් එයාට ලංකාවේ කියන්නේ පහසුකම් මදි නම් ඒ මිනිස්සයාගෙන් ප්‍රයෝජනයක් ගන්න ඒ මිනිස්සයා රට යනවා කියන එක ප්‍රශ්නයක් නෑ. ඔව් ඉතින් ඉගෙන ගත්ත දේ මෙහෙ පාවිච්චි කරන්න බැරි නම් ජොබ් එකකට ඇප්ලයි කරන්න බැරි නම් ඒ මිනිස්සයා රටකට ගිහිල්ලා එහෙනම් ජොබ් එකක් කරන එක හොඳයි. මොකද එතකොට එයාගේ දැනුම ඒ විදිහට පාවිච්චි කරන එක හොඳයි. ඔව් ඉතින් ඒ මිනිස්සයා ඉගෙන ගත්ත දේට වටිනාකමකුත් තියෙනවා නැත්නම් ඒක වැඩක් නෑ. ඔව් අනිත් එක තමයි මේ දැන් හිතන්නකෝ දැන් එක මිනිස්සෙක් ඔය දැන් සාමාන්‍යයෙන් මම අහලා තියෙනවා රට යන කට්ටියගේ සැලරි එහෙම හොඳට ඉගෙනගෙන යන කට්ටිය ඉන්නේ. ඔව්. සැලරි එහෙම ලක්ෂ 50 ඒ වගේ තියෙනවා. හිතන්නකෝ ඒ වගේ එක්කෙනෙක් ඒ වගේ සැලරි එකක් හොයන්න ලංකාවෙන් ගෘහ සේවිකාව යවුවොත් කී දෙනෙක් යන්න ඕනේද එයාගෙන විදේශ විනිමය වගේ හොයන්න? දැන් ගෘහ සේවිකා ගොඩක් වෙලාට යන්නේ මේ අරාබි පැත්තේ ඒ වගේ පැති වලට නෑ. ඔව්. ඔය වගේ මං හිතන්නේ එච්ච ලොකු පඩියක් ගෙවන්නේ නෑ. ඔව් මාත් ඒක ගැන දන්නේ නෑ. මාත් හිතන්නේ එහෙම ලොකු පඩියක් ගෙව්වත් ඒ මිනිස්සුන්ට එහෙ වියදම තියෙනවා. ඒ වියදම් ඒ කට්ටිය බැලුවට පස්සේ යාලා ලංකාවට එවන්න තරම් සල්ලියක් ඉතුරු වෙන්නේ නෑ. ඔව්. එතකොට ඉතින් ලංකාවට එකකින් ලොකු මේකක් වෙන්නේ නැහැ. හැබැයි ඔයාලා උගන්නලා ඉවර වෙලා ඉගෙන ගත්තු අය, ඒ කියන්නේ ડોක්ටර්ස්ලා, ඉන්ජිනියර්ස්ලා ඊට පස්සේ ඉතින් එහාට ගෙන තව ලොකු රස්සා තියෙනවා. ඒ වගේ රට යන එක ඇත්තටම වටිනවා. ඉතින් ඒ මිනිස්සුන්ගේ එන සල්ලි ප්‍රමාණය වැඩි. ඔව්. අනිත් එක තව දෙයක් හරි. ඒකෙන් වෙන්නේ අර දැන් හිතන්න ගෘහ සේවිකාවලට යන්න ඉන්න කට්ටිය. එයාලව අඩු කරලා ඊට වඩා ඔව් රටේ ජොබ් අවස්ථා වැඩි කරන්න, විදේශ විනිමය වැඩි කරන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේ කරන්න පුළුවන්. අනිත් ඒ තව දෙයක්. දැන් ওই බනින ගොඩක් කට්ටිය ඉන්නවා නේද? ඒ කට්ටියටත් ඔය chances ඒ විදිහටම හම්බුණානේ. ඔව් ඉතින් උන් ඉන්ටර්නැෂනල් ගියපොන් නෙමෙයි. ඔව්. ඒ යාම ඉගෙන ගත්තේ නැත්තේ. තමයි ඉගෙන ගන්න නැතුව අන්තිමට මෙහෙ ඉර වුණාට පස්සේ කරන්න දෙයක් නැහැ. අර මිනිස්සු ලෝකෙට යන්න ඕනේ. මේ මිනිස්සු ලෝකෙ විඳින්න ඕනේ. ලෝකෙ තියෙන දේවල් දකින්න ඕනේ. ඔව්. සැප විඳින්න ඕනේ. මේ මිනිස්සු එතනින් එහාට යන්න ඕනේ තමයි. ඔව්. අර ඉගෙන ගන්න නැතුව ඉඳලා අන්තිමට මේකස්සේ මෙහෙරුණා. ඔව් එයා දැකලා ඉස්කෝලේ යන කාලේම ඔයාලගෙත් හිටියේ නැද්ද නිකන් ඉගෙන ගන්න නැහැ නිකන් හින ලයින් එකකින් ඉන්නේ. ලයින් එකට පොන් හිටියා කියන්නේ අපෙත් ඔය සමහරක් වුන් හිටියේ උන්ට ඉගෙන ගන්න උවමනාවක් නැහැ. නෑ නිකන් ඉගෙන ගන්න උන්ට නිකන් අර ආතල්ලේ ඉන්නවා. එහෙම ඉන්නවා ඉතින්. ඊට පස්සේ අන්තිමට අර නිකන් පාඩුවේ ඉඳලා ඉගෙන ගත්ත කට්ටියට බයිනවා. ඔව්. මේ අපේ සල්ලි වලින් ඉගෙන ගත්ත. එහෙම කියන්නේ දැන් ඔය ඉගෙන ගත්ත කට්ටියත් ඔය බදු මුදල එහෙමම ගෙවනවනේ. අනේ ඉගෙන ගත්ත නැති කට්ටිය කියලා ඒගොල්ලන්ගේ වැඩි ගාණක් කරන්නේ නෑනේ. අනිත් අපේ බදු සල්ලි කියලා කියනවනේ. එහෙම බැලුවොත් එහෙම ඔය ඉගෙන ගත්තු නැති මිනිස්සු තමයි බදු සල්ලි නිකන් නාස්ති කරන්නේ. ඔව් නාස්ති කරලා තියෙන්නේ. වියදම් කරලා හිතන්න දැන් අපි කැම්පස් ඕනේ අපි හිතමුකෝ 13 වසර වෙනකන් කියලා ඒ ලෙවල් ඉවර එක. ඒ ලෙවල් ඉවර එක හැම එක්කෙනාම කැම්පස් මේ ඉස්කෝලේ යනවානේ.
ඉස්කෝලේ යනකොට අපි හිතමු නිකන් ඒ එක්කෙනෙක් කේලෝ දක්වා උගන්වන්න අපි හිතමු ලක්ෂ දෙයක් විතර යනවා නිකන් ලක්ෂ දෙයක් කරනවා හැම එකකටම ලක්ෂ දෙයක් වියදම් කරලානේ තියෙන්නේ. ඔව්. එතකොට ඒ ලක්ෂ දෙක වියදම් කරාම ඒකේ ප්‍රයෝජනය අරගෙන කැම්පස් එකට ගිහිල්ලා ඉගෙනගෙන ඉතින් එහාට ගිහලා රටකට යන එක කට්ටියක් ඉන්නවා. අනිත් උන් ඉන්න උන්ට ඒ ලෙවල් ෆේල් වෙලා කරගන්න බැරි වෙලා උන් එතනින් එහාට හැලෙනවා. ඔය ත්‍රිවිල් පාක් එකට හරි නැත්නම් මොකක් හරි පොඩි රස්තාවකට පැන ගන්න උන් ඉන්නවා. එහෙම බැලුවොත් එහෙම අර ඒ වගේ ඉගෙනගත්තු නැති මිනිස්සුන්ට වියදම් කරපු ලක්ෂ දෙක අපරාධය. ඒක හරිනම් උන්ගෙන් තමයි ඔය ලක්ෂ දෙක අය කරගන්නේ. ඔව්. අර මිනිස්සුන් අය කරගෙන නේද? උන් රට ගිහිල්ලා වෙලා සල්ලි යවනවා ලංකාවට. ඔව්. දැන් හිතන්නකෝ සාමාන්‍ය අනිත් ෆීල්ඩ් උත් එහෙම තමයි. මේ පොලිසිය හැම එකම එහෙම තමයි. හරිද? එනවා අපි නිතරම දකින්න ගන්න ඔය මේ සෞඛ්‍ය ෆීල්ඩ් එක. ඔව්. කොච්චර මහන්සි නැද මේ මිනිස්සු. ඔව් ඇත්තට ડોක්ටර් කෙනෙක් වුණාම ඒ කියන්නේ මේ මනුස්සයාට ඇත්තටම අර පුද්ගලික ජීවිතයක් නැහැ. උදේම යනවා හොස්පිටල් එකට ඊට පස්සේ එතන ඉඳලා ඊට පස්සේ ප්‍රයිවට් ඒවා කරන්න යනවා. ඊට කොහොමද සමහර ડોක්ටර්ස් ඉන්නා රෑ 10ට 11ට ගෙදර යනවා. ඔව්. මේ මිනිස්සු සල්ලි හම්බ වෙනවා තමයි. හැබැයි ඉතින් අර පැත්තෙන් මේ මිනිස්සු ගොඩක් දේවල් කැප කරලා තියෙනවා. ඔය ඉගෙන ගන්න ළමයි කියනත් බලන්න. අත අපිත් ඒ කාලේ ඉගෙන ගන්න කාලේ ට්‍රිප් එකක්වත් යන්න නෑනේ. කොච්චරනම් දේවල් කැප කරලා තියෙනවද? අනික ડોක්ටර් කෙනෙක් වෙන එකත් ලේසි වැඩක් නෙවෙයි. මේ මිනිස්සු ડોක්ටර් කෙනෙක් වෙන්න සාමාන්‍ය හොඳට හම්බ කරන්න පටන් ගන්නව අවුරුදු 35ක් විතර යනවා. ඔව්. මොකද PhD කරගෙන ඒ ලෙවල් එකට ඉගෙන ගන්න එපා. ඔව්. ඒකට ඉතින් මේ නර්ස්ලා ඔක්කොම ඒ වගේ ලොකු කාලයක් කැපවීමක් කරන්නේ. ඒ මිනිස්සුන්ට සල්ලි හම්බෙන එක නම් ප්‍රශ්නයක් නෑ. මං කියන්නේ හම්බෙන්න ඕනේ හොඳට. සල්ලි හම්බෙන්න ඕනේ හොඳට සල්ලි හම්බ කරන්න ඕනේ. අනික නිකන් පොඩි කාලේ ඉන්න පොඩි කාලේ පැනලා ගිහිල්ලා අතින් කටින් එල්ලගෙන ඒක තමයි ඉතින් ඊළඟට ජීවිතය කියලා හිතාගෙන. ඔව් ඒක. එහෙම ඉන්නවා සමහරක් කෙනෙක්. ඒ කියන්නේ උන්ට මගුල් දිසේ. ඔව් පොඩි කාලේ. ගහලා ඊට පස්සේ එතනින් එහාට පැනලා ගිහලා ඉගෙන ගන්නෙත් නෑ. අන්තිමට නිකාම් බොරුවට ඉන්නවා. ඉතින් මොනවාර ඔය TikTok එකක් කරලා පොඩ්ඩක් පස්සවනලා TikTok එකේ එහෙම කරලා හම්බ කරගෙන අර මිනිස්සුන්ට බනිනවා. ඔව්. ඒක මං කියන්නේ එහෙම බනින්න ඕනේ. රට යන මිනිස්සු රට යන දෙන්න ඕනේ. Tamanට යන්න බැන්න. Taman ලංකාවේ නම් Taman ලංකාව ඇතුළේ ගේමක් ගහ ගන්න. ඔව්. ඉගෙන ගත්තේ නැතුණත් අවුලක් නෑ. ඒක කැම්පස් ගියේ නැතුණත් දියුණු වෙන්න පුළුවන්. දැන් බලන්න කොහොමයි කැම්පස් ගිහිල්ලා නැතුව හරි දියුණු වෙච්ච මිනිස්සු ඉන්නේ. ඔව් ඒගොල්ලෝ කවදාවත් බනින්නේ නෑ. ඔව්. ඒගොල්ලෝ ඉගෙන ගන්න එක හරියට අගය කරනවා. ඔව්. ඒ කියන්නේ ඉගෙන ගන්න ඕන තරම් දැන් රිසෝසස් තියෙනවා ඉස්සර ඔව් ඉස්සර තමයි ඉස්සර වගේ නෙමෙයි දැන්. දැන් ඕන තරම් ඔන්ලයින් කෝස් තියෙනවා YouTube තියෙනවා ෆ්‍රී සෝසස් ඉගෙන ගන්න කියන්නේ උවමනාව තියෙන මම ඔය දැකලා තියෙන ඕන තරම් වීඩියෝ තියෙනවා මේ මෙන්න මේකට ගියපුවම වාට මෙන්න මේවා ඉගෙන ගන්න පුළුවන්. එහෙම තියෙන ඒ වුණාට අපේ මිනිස්සු බලන්නේ මොනවද? ගොසිප් තනි කර ගොසිප් බලන්නේ. ගොසිප් බලන්නේ ගොසිප් තමයි මාකට් කරන්නේ. උනොත් මොකක් හරි කරන්නේ හැමෝම රැල්ලට කරන දේ කුකින් අනම්මන. ඒ කුකින් තියෙන්න ඕන තමයි. හැබැයි අර ගෙදර තියෙන හැමදේම වීඩියෝ කර FB එකේ YouTube එකේ දාගෙන ඒක මාකට් කරගෙන වැඩක් නැහැ. ඒකෙන් කාටවත් ඇත්තටම ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඇත්තටම මේක මේ දැන් අපි දැන් අර මම හරි පේජ් එකක් පටන් ගන්නද අර කරන්න නිකන් වැදගත් දේවල් නැහැ. බලන්නේ නැහැ කවුරු. ඔව් এডুকেෂනල් පේජස් වලට එහෙම ඉච්ච ලොකුට රීච් එකක් නැහැ. ඔව්. ගොසිප් channel එකක් හරි කරොත් එහෙම ඉතින් ආයේ දවසෙන් දෙකකින් followers ලත් හැදෙනවා, subscribers ලත් වෙනවා. ඉතින් උඩට යනවා ඉතින් ඇත්තටම thinking වලත් අවුල තියෙන එක. හදා ගන්න ඕනේ Tamanට වැදගත් ඔය පුළුවන් කියනවා ඒක ලංකාවේ ඒවා සජෙස්ට් වෙනවා පිටරට එකක් සර්ච් කරලා. ඉංග්‍රීසි ඔය මම දැකලා තියෙන ඕන තරම් පිටරට පේජස් තියෙනවා ඉංග්‍රීසි උගන්වනවා. හරි සරලව. ටුට්ටක් හදා ගන්න පුළුවන් ඉංග්‍රීසි කතා කරන්න හැටි වචනයක් ගන්න හැටි. එහෙම වුණොත් ඉංග්‍රීසි ටිකක් හදා ගන්නවා කියන්නේ ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඔව් ඒක. ලංකාවේ අර ගොඩක් උන් හොයන්නේ කුණු රහ හොයන්නේ. කුණු ගොඩවල් ඇද නලු ලියෝන්ගේ ගොසිප් හොයනවා. ඒවා අපිට වැඩක් නැහැ නේත්තරම. ඒක රංගපාන ටෙලි නාට්‍යයක් බලන එක වෙනම දෙයක්. ඔව්. උන්ගේ පුද්ගලික ජීවිතය ගැන හොයන්න යන්න ඕනේ නෑ. ඒක යාළගේ ජීවිතය. ඔව්. ඉතින් ඔය වගේ ඒ වගේ දේවල් කරනකම අර මිනිස්සුන්ට බැනලා වැඩක් නැහැ. ඉතින් ඔයාලත් මේ වීඩියෝ බලන අය කරන්න ඕනේ අනුන්ගේ දේවල් හොයන්න නැතුව තමන් මොනවා හරි දැනගෙන හොයන එකටත් වැඩිය හොයලා ඒවා තමන්ගේ ජීවිතේට අදාළ කරගන්න හදනවා. අර නිලිය මෙහෙම කරා මේ නිලිය මෙහෙම කරා අරගොල්ලෝ මෙහෙම කරා අපිත් කරන ඔය මම දැකලා තියෙන සමහර කට්ටිය දානවා මාර කවුද කපල් වල ඒවා දැකලා මේ ඒ වගේ ඉල්ලලා රණ්ඩු වෙනවා කියන්නේ අන්දරනේ වෙන උන්ගේ දේවල් එක සංසන්දනය කරන්න කියලා තමන්ගේ ඇතුලේ කියන්නේ පවුල් ඇතුලේ ප්‍රශ්න හරි කරා. ඔව්. ඒ එච්චරම ගොන් වෙන්න හොඳ නැහැ. ටිකක් අර හිතලා බලලා තේරුම් අරගෙන දෙයක් කරන්න ඉගෙන ගත්තා නම් ඊට වඩා ලංකාව දියුණු කරන්න පුළුවන්. ඒ හින්දා වීඩියෝ එක බලලා අයත් ඒ ගැන පොඩ්ඩක් හිතලා තමන් කරන දේවල් ප්ලෑන් කරන් යන එක තමයි කරන්න.
ඒ ගැන විතර යටින් කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඔව්. ඔයාලත් මේ ගැන මොකක්ද හිතන්නේ කියන එක පොඩ්ඩක් පාලින් කමෙන්ට් එකක් දාන්න. අපි මේක ඇත්තටම අපේ මතේ විතරක් ඉදිරිපත් කරනවා නේ. මේක නිකන් දැන් සංවාදයක් ඔයාලගේ වගේ. මතේ කමෙන්ට් කරන්න. ඔව් සංවාදයක් වගේ මේ channel එක කරා මේ වගේ කරුණු ගැන මේ වගේ මාතෘකා ගැන අපි ඉස්සරහට කතා කරනවා. එහෙනම් channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න.